drugs, sex, money. අද අපි කතා කරමු ඔයාගේ ජීවිතයේ මේ දේවල් නිසා ඔයා දැන හෝ නොදැන කොහොමද විනාශ වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම ඔයා මේ දේවල් වලින් ඔයාගේ පරණ පුරුදුයේ අලු ගසලා දාලා අලුත් මිනිස්සෙක් විදිහට නැගිටින්නේ කොහොමද කියලා අද කතා කරමු. ඔයා කෙල්ලෙක් වෙන්න පුළුවන්, කොල්ලෙක් වෙන්න පුළුවන්, කවුරු වුණත් මම කතා කරන්නේ අද හැමෝටම පොදුයි. යාළුවා නිකමට හිතලා බලන්න. ඔයා drugs ගන්න කෙනෙක් වෙන්න පුළුවන්, sex වලට addict වෙලා ඉන්න පුළුවන්, තවත් වෙනයන් හෝ gambling මොනවාම හරි දෙයකට addict වෙච්ච මිනිස්සෙක් වෙන්න පුළුවන්. ඇබ්බැහි වුණ චරිතයක් වෙන්න පුළුවන්. මම දන්නවා මේ දේවල් කරන කෙනෙක්ට ඔයා පටන් ගන්න හරිම ලේසි වුණාට දැන් ඔයා මේ දේ එක දිගටම කරන මිනිස්සෙක් නම් ඔයාට වෙනස් වෙන්න උමනාව තියාගෙනත් ඒ දේවල් වලින් ගැලවෙන්න බැරුව කොච්චර අමාරුවෙන් තමන්ගේ මනසත් එක්කලා යුද්ධ කරන මිනිස්සෙක්ද කියලා ඔයා. ඔයා දන්නව නේද? කොහොමද ඔයාට කොච්චර උමනාව තිබ්බත් ඔයාගේ හිත කියනවා නෑ බං තව එකපාරක් ඔය දේ කරපන්, මට තව එකපාරක් ඔය ආතල් එක දීපන් කියලා. ඔයාගේ හිතම කීපාරක් ඔයාට කියනවද? ඒත් ඔයාගේ ඇතුලේ ඉන්න මිනිස්සයාට ඔයාට කොච්චර වෙනස් වෙන්න උමනාවක් තියෙනවද? කවුරුත් කතා කරන්නේ නෑ යාළුවා. ඔයාව කුඩ්ඩෙක් නැත්තම් බේබද්දෙක් නැත්තම් සෙක්ස් වලට ඇඩික්ට් වෙච්ච ඔයාලගේ භාෂාවෙන් කියනවා නම් බඩුකාරයෙක් කියලා කොච්චර සමාජය විසින් කොන් කරනවද? කොච්චර සමාජය විසින් අතෑරලාද? ඔයාට ඔයා නොදැනුවත්වම ඔයාගාව ඒ වගේ යාළුවෝ කී දෙනෙක් ඇද්ද? ඔයාගේ පරිසරයේ ඔයාගේ සමාජයේ මිනිස්සු වගේ කී දෙනෙක් ඇද්ද? මේ අහන්නේ යාළුවා. තවත් කෙනෙක් ඔයා දන්නවනම් නැත්තම් ඔයත් මේ දෙයට ඇබ්බැහි වෙච්ච කෙනෙක් නම් වැරදීම් වෙන්න පුළුවන්. ඒක ඔයා ඉන්න සමාජය නිසා වෙන්න පුළුවන්. ඔයා ආශ්‍රය කරපු මිනිස්සු නිසා වෙන්න පුළුවන්. ඔයාගේ පරිසරය නිසා වෙන්න පුළුවන්. මොකක්ම හේතුවකට ඔයා මේ දෙයට දැන් හිර වෙලා ඉවරයි. ඔයා මේ උගුලට අහු වෙලා ඉවරයි. නැත්තම් ඔයා මේ උගුලට අහු වෙච්ච තවත් කට්ටියව දන්න කෙනෙක් වෙන්න පුළුවන්. කිසිම වෙලාවක යාළුවා ඔයා හැම කෙනෙක් දන්නවනම් ඒ මිනිස්සුන්ව ඔබ බේබද්ද, ඔබ ඩ්‍රග් වලට ඇඩික්ට් වෙලා ඉන්නේ, ඔබ බඩුකාරයා, ඔබ සමාජයේ මෙහෙමයි, ඔබ මෙහෙමයි හැසිරෙන්නේ කියලා ඒ මිනිස්සුන්ව කොම් කරන්න හදන්න එපා. මේ මිනිස්සුන්ව අතෑරලා දාන්න හදන්න එපා. ඒ වගේම තමයි ඔයා මේ දේවල් වලට ඇඩික්ට් වෙච්ච කෙනෙක් නම් යාළුවා මේ අහන්න. ඔයාගේ හිත ඇතුලේ ඔයාට ඔය දේ කරන්න එපා කියන කෙනා ඉන්නවනේ. එයත් එක්ක ඔයා යුද්ධ කරන්න පටන් ගන්න වෙනවා. අද ඉඳන් ඔයා ඔයාවම වෙනස් කරනවා කියන ඒ විශ්වාසය, ඔයා කවුද කියන එක ඔයාගේ සිතුවිලි වලට ඔප්පු කරන්න පටන් ගන්න වෙනවා. ඔයාගේ හිත තමා දන්නේ ඔයා කවුද කියන එක. කිසිම වෙලාවක ඔයා දුක් වෙන්න එපා. ඔයා කරපු දේවල් දැන් හරි. ඒ දේවල් අතීතේ වෙලා ඉවරයි, වැරදි වෙනවා මිනිස්සු අතින් ඇත්ත. ඒත් සමාජයක් විදිහට මේ වගේ මිනිස්සු දන්න කෙනෙක් නම් ඔයා ඒ කට්ටියට ඕනේ එක දෙයක් විතරයි. අලුත් බලාපොරොත්තුව, ආදරය, තමන්ව විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්. මම හොඳ උදාහරණයක් දෙන්නම්. පර්සනලි ඔයා හිතන්න ඔයාගේ ජීවිතේ සමාජයේ තියෙන කිසියම් නෙගටිව් දෙයකට ඇඩික්ට් වෙලා ඉන්න කෙනෙක් නම් අපෝ උඹ මහ වේවත් දෙන්න එපා, උඹත් එක්ක මට එපා, උඹ මගේ ජීවිතේට එපා, මාත් එක්ක ඉන්න එපා, උඹ මගේ යාළුවෙක් නෙමෙයි, මාව ආශ්‍රය කරන්න එපා කියලා කිව්ව. ඇත්තටම මට කියන්න ඔයාට මොන වගේ හැඟීමක් දැනේද කියලා. හිතට අවංකව කතා කරන්න යාළුවා. හිතට අවංකව මේ ප්‍රශ්න ඔයාගෙන් අහන්න. අන්න ඒ වගේ තමයි ඔයාට දැනෙනේ අපහසුතාවය, සමාජයෙන් කොන් වෙලා කියලා දැනෙනේ හැඟීම කිසිම වෙලාවක ඔය වගේ දේවල් වලට ඇඩික්ට් වෙලා ඉන්න මිනිස්සෙට උදව්වක් නම් වෙන්නේ නැහැ. ඒ දන්නවද? ඒ මිනිස්සයාට ඒ දෙයින් එළියට එන්න ලොකු උමනාවක් තියෙනවා. ඒ උනාට ඒ සික් එක නිසා මේ මිනිස්සයාට ඒ පුරුද්ද අතහැර ගන්න බැරි වෙලා තියෙනවා. හිතලා බලන්න. ඒ වගේ තැනකදී ඉද්දි ඔබ මංගාවට එන්න එපා, මගේ යාළුවෙක් නෙමෙයි, ඔබ මාව ආශ්‍රය කරන්න එපා කිව්වොත් ඒ මිනිස්සයාට කොච්චර අපහසුතාවයක්, අසරණකමක් දැනේද? අන්න ඒ